ඊශ්‍රායලයට අපි හැමෝම එන්නේ ඇත්තටම සල්ලි හම්බ කරන්න. ඉතින් මේ සල්ලි හම්බ කරන්න නිකන් බෑ. අර සමාජයේ කතා වෙන භාෂාවෙන් කිව්වොත් මාරම කට්ටක් කන්න ඕනේ. මේ කට්ට කන්න පුළුවන් අයට මාර ගේමක් ගහන්නත් පුළුවන්. ඉතින් බොහොමයක් දෙනෙක් නෙමෙයි හැමෝම වගේ. උදේ ජොබ් එකට යනවා, වැඩ කරනවා, වැඩ අමාරුයි. කර්කශයි, අවුව සැරයි, රස්නේ වැඩි. හවස රූම් එකට එනවා, නානවා, කනවා, නිදා ගන්නවා. නැවතත් උදේ වැඩට යනවා. ඉතින් ඒකාකාරී ජීවිතයක්. ඒ වගේම මාරම තනිකමක්, පාළුවක්, මේ හැමදේම එකට එකතු වෙලා මාරම ටෙන්ෂන් එකක් තියෙනවා. මේ හැම දෙයක්ම නැති කරගන්න ඔයාලට එක විසඳුමක් තියෙනවා. නිවාඩු දවසකට සල්ලි මැත්තේම ඉන්නේ නැතිව තමන්ගේ මනස නිරවුල් කරගන්න, තනිකම් පාළුව නැති කරගන්න, සින්දුවක් කියලා ලංකාවේ ක්‍රමයට කෑම එකක් කාලා ඇලකින් දොලකින් නාලා නැවත එන්න ඔයාලට අවස්ථාව තියෙනවා ඊශ්‍රායලේ. ඉතින් මේ අවස්ථාව ගන්න. මේ අවස්ථාව ඔයාගේ හැම දෙයක්ම නැවත අලුත් කරනවා. ඉතින් මටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණා. බලන්නකො මම සහභාගී වුණා මේ විනෝද චාරිකාව මොන වගේද කියලා. ඒ වීඩියෝ ගත්ත රසයි මචං එකේ පළමුණු චාරිකාව කොහෙද? channel එකේ නේ වීඩියෝ ගත්ත. මොකද මේ ටුවර් එක රසයි මචං. රසයි මචං. ඇත්තටම රසයිද? රසයි. මේ සම්පතයි. රසයි මචං නේ ටුවර් එක. ඇත්තටම රසයිද? රසයි. පෙරේ ගන්න. වීඩියෝ ගන්න ඈ. ඉන්නේ නතානියා කන්ස්ට්‍රක්ෂන්. නවතෙන් කොහමද? නවතෙන් මරලක් නෑ. ඉඩ තව පොඩ්ඩක්. ඉඩ මදි. මදි වුණාට අවුලක් නෑ. ඉතින් ෂේප් එකේ ඉන්නවා. ෂේප් එකේ ඉන්නවා. වැඩ අමාරුද? අවුලක් නෑ. එහෙමද? මම දැක්ක මේ එල්ලිලා ඉන්නවා අර උස බිල්ඩින් එක වතාවක් වීඩියෝ එකක් දාලා තිබ්බනේ. Stopping the music. කොහමද ඊශ්‍රායල්? මොනවද හිතෙන්නේ ඊශ්‍රායල් ගැන? කොල්ලෙකුට ගේමක් ගහන්න හොඳ රටක් තමයි. හොඳ රටක්. කට්ටක් කන්නත් ඕනේ නේ. හැමෝම පෙන්නන්නේ. හැමෝම පෙන්නන්නේ සල්ලි කියලානේ. ඒ වුණාට සල්ලි නිකන් හිටියට එන්නේ නැහැ. මාන්සලා වැඩ කරොත් තමයි සල්ලි එන්නේ. ටාගට් එකට යන්න නම් ඉතින් ගේමක් ගහන්න නම් ඉතින් කට්ටක් කන්න. ගොඩක් කල් දැවිලා. අවුරුදු දෙකකට විතර වෙනවා. ලංකාවට ගියාද? ගොඩක් හොඳයි. කොහෙද ලංකාවේ? ගාල්ලේ. අම්මෝ. මේ තුන් දෙනා එකට ගිහිල්ලා රසයි මචං අද වීඩියෝ එක මේ ට්‍රිප් එක රසයි මචං. කෑම ඇත්තටම රසයි නේ. සුපිරිය. හොඳටම හොඳයි. මේ ඉන්නේ ලීඩර්. මූණ පෙන්වන්න කැමති නෑ. Everything is good. මැඩම්. වසන්ති මැඩම්. වොයිස් කට් එකක් දෙන්න. මොනවාරි කියන්න. අක්කපඩ මට වීඩියෝ දෙන්න. මට වීඩියෝ දෙන්න. අන්න ඔයා කියන්න. කියන්න. ටිප් එක ගැන. අක්කයි ටිප් එක ගැන. මේ බාරදම අක්කගේ කියලා අපි ආවේ. ඔව්. මේ දන්නේ නැහැ අතරම මේ ආමේ සෙට්ලා ආවේ. හැබැයි මේ මමත් අවුරුද්දක් කරනවා මේ ඉස්සරහට ඇවිල්ලා සුපිරි පන්නක් දුන්නේ මේ අතරම අක්කා අපේ උදවිල්ල එන්න එක තමයි වටින්නේ. අක්කා අපේ උදවිල්ල වැඩ කරානේ. අන්න ඒක තමයි අපිට වටින්නේ. අපේ උදවිල්ල නිකන් අපි ඇවිල්ලා නිකන් නටලා මේ ජෝයි කාරයක් වඩන්නේ. අක්කා අපේ උදවිල්ල ඒ හැමදේම කරගත්ත අතරම සතුටු අක්කා අපේ උදවිල්ල ඉන්නේ මේ කොයිද ඔයාලා ඇවිල්ලා ඉන්නේ? හරි. අපි තිබේරියා අපි ආවට ඒ වුණාට අපි ජෙරුසලම ඉඳලා මේ තෙලුව ඇවිල්ලා පළවෙනි පාර අක්කත් එක්ක අපි මේ ට්‍රිප් එක සිට් උනේ. ගොඩක්ම එන්ජොයි කරනවා. අපි උදේටම එන්ජොයි කරනවා. පාටි සුකිරීම අක්කා අපෙන් උදවිල්ලා කරපේක ගොඩක් වටිනවා. මේ දෙයක් අහන්නද? මේකේ නම රසයි මචං. ඇත්තටම රසයිද? අත්ත රසයි. සුපිරිම රසයි තමයි මචං.
ඒකට අක්කා අතරම අර අක්කාත් එක්ක බාර පිටට තියෙන අක්කයිලා අපිට කතා කරලා හැමදාම කතා කරනවා. අක්කා අර කරන්න මේක කරන්න ඕනේ කියලා අපින් උදව් අතර විල්ලා සුපිරිම පන්නයක් ගත්තා. හරිම එන්ජොයි කරේ. මේ පාර ඊළඟ පාරත් හැමෝම සෙට් වෙන්න. අවම අක්කත් එක්ක අපි අනිවාර්ය ඊළඟ පාරත් දෙන්න. හොඳම එන්ජොයි ගන්න පුළුවන් සුපිරිම පාටියක් තියෙන අක්කත් එක්ක ආවොත්. එනගිරි අක්කේ ආදරේ අක්කපන ගොඩක් ආදරේ. අසංක මොනවද කියන්නේ? නෑ ඇත්තටම මේ අක්කාරද? අක්කම ශාලයට ඇවිල්ලා ඇති මේ පළවෙනි සංචාරය තමයි අපි මේ වසන්තියක්වත් එක්ක ආවේ. ඇත්තටම ගොඩක් විනෝද වෙනවා. අත්දැකීම් ගත්තා ගොඩක් හොඳයි. වසන්තයකගේ ගමන ගොඩක් හොඳයි. හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා. මේ නම නම් රසයි මචං. ඇත්තටම රසයිද? සුපිරි මචං. රසයි. අපි ඊළඟ එකත් අනිවාර්යෙන් එනවා. සතිය දෙම්මත් එනවා. ඊළඟ එක ඩෙත්සි. ඩෙක්සි ජෙරිකෝ. අනිවාර්යෙන් ප්‍රෙස් පයිරිටි අපි එනවා. ඉතින් මාත් ජොයින් වෙනවා ඕකට. අනිවාර්යෙන්. මේ අද ඔයාලා කොහෙද ඇවිල්ලා ඉන්නේ? ටිකක් අයියෙන් ඈ. ටිබේරියා. ගලීලි මූන්ද. ගලීලි මූන්ද කියනවා වැව කියනවා වෙලාවකට මූන්ද වෙලාවකට වැව. අපි නම් ඉතින් ඒක දකිනවා. මේකේ වතුර ලුණු රහයිද? නෑ. වෙලාවකට මූන්ද වගේ වේව්ස් ලොකුයි. පොඩ්ඩ මූන්ද වගේමයි ලොකුයි. දැන් නෑ. අර සීතල කාලෙට වැස්ස කාලෙට උලඟත් එක්ක ලොකු වේව්ස් එනවා. මේ මුහුද වගේම තමයි. මම අහලා තියෙන විදිහට මේ ඊශ්‍රායලයේ සියලුම කෘෂිකාර්මික කටයුතු වල සඳහා මේකෙන් තමයි මම හිතන්නේ ජල සම්පාදනය කරගන්නේ. ඒක බොහොම කුඩා මුහුදක් හා තමයි මුහුදක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ මුහුද කියලා ආමන්ත්‍රණය කෙරුවට මේකෙන් තමයි මේ තනි මේ ජලාශයෙන් තමයි ඒගොල්ලෝ හැමදේම කරගන්නේ. කියන්නේ අපිට රට වටේටම අපිට වැව් 300 ගණක් 400 ගණක් තිබිලා අපිට වැඩි ඒවත් අපිට කරගන්න බෑ. නමුත් මේ එක වැවෙන් යාලා ඒ වගා කටයුතු කරලා හැමදේම මදි කරලානේ ලස්සනට මල් හදලා පාරවල් වලනේ කරනවා මේ එක ජලාශයක. ඒ වගේ ජලාශ කවදාවත් වතුර කැපිලි නෑනේ. වතුර කැපිලි නෑ, කරන්ට් එකක් ඇවිලියක් නෑ. එහෙම මොන හරි තියෙනවා නම් අලුත් අඩියාවට කයින් දැන් දෙනවා. මේ ඇත්තටම මේ ප්‍රදේශය කියන්නේ ඊශ්‍රායලයේ මම නම් ආසම ප්‍රදේශය තමයි ටිබේරියා කියන්නේ. හරිම ලස්සන සුන්දර ප්‍රදේශයක්. ඉතින් අපි එනකොට රැ වුණා. මේ නමුත් හිත අපිට දැක ගලා ගන්න පුළුවන්. ඉතින් මේක සංවිධානය කෙරුවේ රසයි මචං ගෲප් එක. මේ වසන්ති නංගි තමයි අපේ මේ ඩිස්ටර්බ් කරන ඔයාට පොඩ්ඩක්. ඇත්තටම රසයිද? ඇත්තටම රසයි. කැම ටික නම් බොහොම හොඳයි. රසට තියෙනවා. ඉතින් ගොඩක් පිරිසක් ආපුවාම ටිකක් ඉතින් විස්තරයි කරගන්න. ඉතින් කට්ටිය එකතු වෙලා සහයෝගයෙන් කරගත්තා. එතන අපි කෑවා. බඩ පිරෙන්න කෑවා. සතුටු වුණා. ඉතින් හෙට දවසෙත් අපිට තව තියෙනවා සාම දෙකක් බන්දර බලා ගන්න විනෝද වෙන්න. ඉතින් ඇත්තටම හොඳට රසට කැම ටික තිබුණා. හොඳ ලස්සනට ආවා. සතුටු වුණා. ඒකත් අපි සතුටු වෙනවා. අනිවාර්යෙන්ම. අම්මේ මොනවාද බැදෙන්නේ? මොනවාද මේ පදින්නේ? සුදුලුණු බයිට් එකක්. එරංග මහත්තයා මොනවද කියන්නේ? ට්‍රිප් එක හොඳයිද? මේ ඔයාලගේ නම රසයි මචං. ඇත්තටම රසයිද? රසයි. කට්ටිය කියනවානේ රහ නැහැ කියලා. කාපු කට්ටිය නම් කියන්නේ. මොනවාද මේ බදින්නේ? සුදුලුණු බයිට් එකක්. කොහෙන්ද උයන්නේ කියන ගත්තේ? ලංකාවෙන් තමයි. ලංකාවේ. කොහමද ට්‍රිප් එක? ට්‍රිප් එක හොඳයි. හොඳයි. කට්ටියත් හොඳයි. ඔව්. හොඳට විනෝද වෙනවානේ. හරි. Wasabi. Nari. Ini nari apa nari? Ayo, nari ya. මේ අපේ නරියව අරන් යන්නකෝ. මේ නරියක් ඉන්නවා. ඔව් මේ නරිය.
ඔම වොයිස් ක්ලිප් එක කියන්නේ. ඕම වොයිස් කට් එකක් දෙන්න. හරි හරි වාකි ලස්සනට කියන්න. නෑ නෑ. කියන්නේ වසන්තියක් කියන්නේ. නෑ නෑ වසන්තියක් කියන්නේ. හරි හරි අපි මොනාරි කියනවද? මට කියන්න තියෙන්නේ ගමන හොඳයි සාර්ථකයි. ඔක්කොම අල්ලා හරි එකමුතුයි. හැමෝම උදව් කරා මේ හැම දෙයක්ම ඉක්මනට සක්ස ගන්න කැම වීම තිබුණා. ආපු කොල්ලෝ ටික ඔක්කොම අලුත් අය යාලා ගොඩාක් හොඳ ළමයි. මේ හොඳින් ඉන්න කට්ටිය. ඉතින් මේ ගමන හොඳයි. සන්තෝෂයි. මේ විශේෂයෙන් මේ තිබේරියා වැව ගැන කියනවා නම් මේ රටටම ඉතින් වතුර දෙන්නේ ඔකින් කියනවනේ. එකම වතුර විල විදියට විලක් නේද? මේකට වතුර එන්නේ කොයි ජෝර්දාන් ජෝර්දාන් යොදාන් ඉතින් ජෝර්දාන් ගගේ ඉතින් හරි ආසාවෙන් අවුරුද්දකට සැරයක් කවුරු හරි ට්‍රිප් එකක් ඇරේන්ජ් කරුවොත් ටක් ගාලා අඳ ගැහුවොත් අපි යනවා එනවා. ඔව්. ඉතින් ඔයත් මේ තිබේරියානේ තව එකක්. ඔයාවත් දකින්න ලැබුණා ඒකත් සතුටුයි. ගොඩක් සතුටුයි මටත් ඔයාලා මෙහෙට ආපු එකට. ඉන්නකොට මේක අපිට ඇත්තම ලොකු අයියක්නේ. ඔයා වගේ කෙනෙක් කවුරු හරි කෙනෙක් අර ඒ ඉන්න ප්‍රදේශයක අපිට යන්න තියෙන ප්‍රදේශයක ඉන්නවා නම් ඒක අපිට ලොකු අයියක්. දැන් ඔයාලා දෙන්න අපිට මෙතනට සහභාගී වෙච්ච කෙනාත් අපිට ඒක හරි සතුටුයි. ඒක ලොකු දෙයක් නේ. ඇත්තටම ගොඩක් සතුටුයි මටත් ඔයාලා මෙහෙදි දකින්න ලැබුණ එක. කවුරුත් එහෙම වැඩි එන්නේ නැහැ. එන්න ලැබෙන්නේ නැහැ. මේක අහම් මෙබට දැන් සෑහෙන කාලෙක ඉන්නේ අක්කා මේ කියන්නේ මේ යුද්ධ වාතාවරණයේ හින්දා සෑහෙන කාලයක් මේ එන්න කෙනෙකුට හිට මෙහෙට ආගන්න බැරුව තිබුණානේ. දැන් අර යන්තම් ටිකක් මේ වුණු හින්දා ඉතින් මේ ඇත්තටම මේගොල්ලෝ උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරලා ලොකු පීඩනයක මානසිකත්වයක ඉන්නකොට මේ වගේ ටිකක් සංවිධානය කරලා ගේන එක ඇත්තටම මේ මුදලට වඩා ලොකු දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා එළියට ඇවිල්ලා ලංකාවේ විදිහට කෑම බීමක් කාලා නේ කට්ටියත් එක්ක සින්දුවක් කියලා විනෝද වෙලා ඉන්න ඕනේ. මේ ඉතින් ඒක ලොකු දෙයක්. එහෙම කට්ටිය සංවිධානය කරලා මේ අපේ පිරිස ගේන එක. මොකද දැන් සෑහෙන පිරිසක් මේ ඇවිල්ලා ඉන්නවානේ. ඒ හින්දා මම කියන්නේ ඉන්න අයට මේ මුදල් ගැනම හිතලා හැමදාමත් වැඩ කරලා ඉන්නේ නැතුව ඔයගොල්ලෝ ටෙන්ෂන් එක අඩු කරගන්න. ටෙන්ෂන් එක අඩු කරගන්න කොහොම හරි කරලා මේ වගේ ගමනකට ඇවිල්ලා සහභාගී වෙන්න මේ අපේ අයත් එක්ක එකතු වෙලා මුහු වෙලා ගිහිල්ලා ඔයාලගේ කොට ටිකක් රිලැක්ස් වෙනවනේ. මේ ලොකු නැත්තම් ඇත්තටම වත් අය පීඩනයකින් ඉන්නේ වැඩ කරන අය. ඒ කාලේ කීප දෙනෙක් ලංකාවට ගියා මානසිකව වැටලා පාරවල් ගන්න ගියා. දැන් හොඳයි සිටුේෂන් එක. දැන් එහෙම ආරංචි මේ වගේ ගමනක් දා ගන්නවා කියන එක මෙන්ටලි මේ තෙරපිස්ට් එකක් ඒක අනිවාර්යයෙන්. ඔව් ඒක තමයි. ඒක බොහොම හොඳයි. දේවල් සංවිධානය කරලා අරන් ඉන්න අපේ අය. පුළුවන් ස්ථාන මේවා කරලා දවසක් විතර විනෝද වෙලා මම හිතන්නේ තවත් අය මේවා සංවිධානය කරනවානේ. ඒක ලොකු දෙයක්. මේ අය දැන් අපිට පේනවා නේ ඒගොල්ලෝ සතුටින් ඉන්නවා දැන් වලට වෙලා ඒගොල්ලන්ගේ ඉන්නවල මුඩාරන් ගහගෙන ඒ තැන්වල එයාලගේ විනෝද පන්න එක ඒගොල්ලෝ ගන්නවා. ඔක්කොම හරිම මේ සුන්දරයි ඉතින්. හොඳයි ඉතින් මේ වගේ රටක ගිහලා බීමක් වගේ බාන්න ලස්සනට කෑම දාලා